එක්ස්ගෙන් පලිගන්න වීදි චමිදුගේ කිව්වා තොට මම දැන් ඇද්ද උඹට තොටමා විහිළුවත් ගස් බල්ලෝ බෙන් දතත් ගලෝලා සල්ලි නැහැ කියලා දාලත් ගිහින් අනේ බං ඔය අඬ වැඩියව නත්තලා වෙන එකක් ගැන හිතපන් බං බා හරි බා වෙන දෙයක් ගැන හිතන්න ඕනේ ඔය ඉන්නේ බං මගේ එක බොය ගිය දේවල් වලට යන්න දීලා මාවකකින් පලි ගන්නවා මොකක් නෑ යකෝ මම කිව්වේ අනේ මේ විමේෂ් මම කියන මොනවද කියහන්කෝ නොකර ඒකට කණ්ඩ බොණ්ඩ අරන් දුන්නා ගිෆ්ට් අරන් දුන්නා කියන සැරේට ඇඳුම් අරන් දුන්නා කියන සැරේට බැංකුවට සල්ලි දැම්මා ට්‍රිප් එකක් ගියා අන්තිමට සල්ලි දීලා සැලුන් කෝස් එකකුත් කරේ එච්චර කරු මට සල්ලි නෑ කියලා දාලා ගියා උඹ කියන්නේ මට නිකයින්ද කියලාද ඇත්ත ඕම් බලංකෝ විමේෂ් මම සීනිකම ගිහලා ඔකට පොල් ගහනවා බා හැන්දි ගෑවිලා යන්නම් පොල් ගහනවා මට ඊට වඩා සුපිරි අයිඩියා එකක් තියෙනවා බා මම ඔකගේ ෆොටෝ අනේ මේ පිස්සුද බං ඊට වඩා මරු අයිඩියා මම ඔකගේ හොඳම යාළුවත් එක්ක සෙට් වෙලා ෆොටෝ දාන FB එක ඒක නේ කොහොමද ඒක මාස 8කට පසු මේ විමේෂ් මට තව අයිඩියා හෙන ගොඩක් ආවා පොතකුත් ලියලා පන්ද මාස 8කුත් ගියා උඹ තාම හිටපු තැනමනේ බං ප්ලෑන්ස් ටික දෙනවා පොතේ මේක අහංකෝ ඒ කියලා ගිවලක පාළු පාරක් තියෙනවා මං එතනදී ඒකේ උස්සලා ඒකේ උද්දටම බය කරනවා කොහොමද ඒක යකෝ අඩුම තරමේ හොඳ තැනකට එන්න බලපන්කෝ ඔබ කියන්නේ තනවුල් කියලා එහෙනම් මේ හැබැත්තේ දිනවා පාළු පිට්ටනිය එතනදී උස්සන්න අනේ පොල් බූරුවෝ සල්ලි හොයන්න පුළුවන් වැඩක් කරහන්කෝ ඒකෙ මට මාස 8ක් වෙලත් මුරලා ගාම සීන් එක හරි ඉතින් දැන් මොකද්ද කරන්නේ ඕ ඇඩ් ස්කිල් එකේ ඩොලර් වෙපන්කෝ ඒක කොහොමද මං කරන්නේ fiverr.com කියලා සයිට් එකක් තියෙනවා ඒකේ මචං $5000 2025 ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙනකෝ මේක මචං 2025 Fiverr වලින් $1000ක් වෙන 500 දෙනෙක් නිර්මාණය කරන ප්‍රෝග්‍රෑම් එකක් ඒකේ Fiverr A to Z කියලා දෙනවා අනික අවුරුදු 5කට වැඩි එක්ස්පීරියන්ස් තියෙන අය තමයි එතන කියලා දෙන්නේ තව ශේෂ්ත්‍රයේ ගොඩ දෙනෙක් රෙකමන්ඩ් කරපු ප්‍රෝග්‍රෑම් එකක් මේක වැදගත්ම දේ SLT මොබිලි ලීසිප් වල සර්ටිෆයිඩ් සර්ටිෆිකේට් එකක් හම්බෙනවා අඩු කොහොමද මං ඔකට ජොයින් වෙන්නේ fiverr.com සයිට් එකෙන් හරි නැත්නම් 076 198 79 38 නම්බරයට WhatsApp මෙසේජ් ඕ සල්ලි දිනවා නම් කෙල්ලෝ නැතිම් බ්‍රදර් ඒ චමියා මං උඹේ එක්ස් උඹේ පෝස්ට් වලට කමෙන්ට් උත් දානවා කොහොමද ඒක මං කිව්වෝ කිරි විදේ කියලා එක්ස් දැන් මගේ එක්ස් නෙවෙයි ඈ දැන් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයා කිව්වා එයාට සල්ලි නෙවෙයිලු වැදගත් මාවලු වැදගත් අනික එයා මාව අතරපිටින් ගොඩාක් දුක් වුණාලු ආයි එහෙම වෙන්නේ නැහැ කියලා කිව්වා මේවා ගුණා නෙවෙයිද පුතා ඕකේ අතර පස් තැනකින් යනගෙන බාර ගන්න යදි බාර ගන්නවා නම් ඌ ගුණා නෙවෙයිද පුතා අපි යන් වෙන විදිහකට